හොස්පිටල් බෑග් එක රෙඩි කරන්න යන්නේ. මේ තියෙන්නේ අපේ බබාගේ බඩු. ඉතින් අපි බලමු මොනවද අපි හොස්පිටල් එකට අරගෙන යන්නේ කියලා. මෙතන තියෙනවා බ්ලැන්කට්ස්, එතකොට චූටි ලස්සන ඇඳුම් ටිකක් තියෙනවා, හෙයා බෑන්ඩ් තියෙනවා, හැට්ස් වගේක් තියෙනවා, එතකොට සොක්ස් තියෙනවා, තව මම ගත්තා යට ඩයිපර්ස්, වෙට් වයිප්ස්, ඒ වගේ දේවල් තමයි මම බබාගේ බෑග් එකට එකතු කරගත්තේ. ඒ වගේම ලස්සන චූටි ටෙඩි බෙයා කෙනෙකුත් ගත්තා. මොකද හොස්පිටල් එකේදී ලස්සන ෆොටෝස් ටිකක් ගන්න නිසා තමයි මම මේ ටෙඩි බෙයාවත් ගත්තේ. මේකේ තියෙන යාගේ බ්ලැන්කට් මම ඒක කලින්ම පැක් කරලා තියෙන්නේ. මේකේ තියෙන යාගේ ඩයිපර්ස් තියෙනවා, එතකොට වෙට් වයිප්ස් තියෙනවා, එතකොට ක්‍රීම්, ෆැසිෆයි එක තියෙනවා. ඒ ටික තමයි මේකේ තියෙන්නේ. මේ විදිහට තමයි මගේ හොස්පිටල් බෑග් එක මම පැක් කරේ. මම කලින්ම මේක පැක් කරලා තිබුණේ. මේකේ තියෙනවා පිජාමාස්, එතකොට ටවල් එක තියෙනවා. මේකේ තියෙන මගේ සොක්ස් තියෙනවා, එතකොට ඩයිපර්ස් තියෙනවා, පැන්ටිස් තියෙනවා, එතකොට බ්‍රා තියෙනවා. ඒ ටික තමයි මේකේ තියෙන්නේ. මේකේ තියෙන්නේ ලූෆා එක තියෙනවා, එතකොට හෑන්ඩ් ක්‍රීම්, ෂැම්පූ, එතකොට මට ඕන කරන වොෂ් දානකොට ඕන කරන බඩු ටික මේකේ තියෙනවා. එතකොට මේ තියෙන්නේ මම ආසම මගේ රොබ් එක. මේකේ තියෙනවා ස්ලිපර්ස්. ඔයගොල්ලෝ තියෙනවා. මම හොස්පිටල් යන්න පැක් කරේ. මං හිතන්නේ මෙතන වැඩිපුරත් එක මම මේ පැක් කරලා තියෙනවා. අපි බලමු හොස්පිටල් එකේදී මොන ඕන වෙයිද කියලා මට හිතා ගන්න බෑ. ඒක නිසා මම එක්ස්ට්‍රා ගොඩක් දේවල් මේකට ඇඩ් කරලා තියෙනවා. එහෙනම් අපි හොස්පිටල් එකේ හම්බෙමු.